හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම අරන් ආවේ අපේ චූටි පුතාගේ කිරියම්මා දානේ දුන්නේ කොහොමද කියලා. ඉතින් බබා බණ්ඩි ඉන්නකොට අපි පුතා හම්බුනහම කිරියම්මා වරුන්ට දානයක් දෙනවා කියලා අපි බාරයක් වුණා. මෙතන අපි සතියකින් ඉඳන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. අපි ලෑස්ති වුණේ කොහොමද? ගෙවල් දොරවල් අස් කරපු එක. එතකොට කිරියම්මා දානේ දුන්නේ කොහොමද? ඒ ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. කිරියම්මා දානේ දෙන්න හිතුවේ අපි සෙනසුරාදා දවසක. ඉතින් සන්දා ඉඳන් ඒ සතියේ සන්දා දවසේ ඉඳන්ම අපි කිරියම්මා දානේ වෙනුවෙන් ලෑස්ති වුණා. ඉතින් ගෙවල් දොරවල් අස් කරලා මේ තියෙන්නේ නම් අපි ඒත් එක්කම අපේ ඉස්සරහ තිබුණ අඹ ගහක් කැපුවා. මොකද ඒක අපේ ගෙට ලං වෙලා තිබුණේ අර හුලං ගහපුවාම අපේ ගෙට වහලෙට කඩන් වැටෙයිද කියලා බය තිබුණ නිසා ඉතින් අපි ඒ ගහ කපන්න තීරණය කරා. ඒ වෙනකොටත් ඒ ගහේ ගෙඩි ගොඩක් හැදිලා තිබුණේ. මේ ගෙඩි ඔක්කොම අපි ගෙවල් වලට බෙදලා දුන්නා. ඉතින් අපි එදාම ගෙදර මකුළු දලුත් කඩලා ගෙදරත් අස් කරා. ඉතින් අපි දෙන්නට මේ දේවල් තනියම කරගන්න බැරි නිසා අපේ අම්මලා නංගිලා ඔක්කොම ආවා අපිට උදව් වෙන්න. මේ තියෙන්නේ එදා දවසේ. ඉතින් එදා අපි හැලපැහැදුවා. ඒ විදිහට තමයි ඉතින් දවස ගත කරේ ඔක්කොටම මහන්සි. ඒ දවස් ඉතින් ඒ ටික විතරයි කරේ. කට්ටිය ඔක්කොම වැඩවල හිටියට මට නම් ඉතින් තිබුණේ බබාව බලා ගන්න එක. මොකද බබා ළඟත් කවුරු හරි ඉන්න ඕනේනේ. ඉතින් මට තිබුණේ එයාව බලාගෙන එයත් එක්ක ඉන්න තමයි. වෙලාවක් ලැබුණ ගමන් ඉතින් මාත් චූටි වැඩවලට උදව් වුණා. ඉතින් මේ වෙලාවේ නම් එයා හොඳටම නිදි. ඉතින් එයා නිදා ගන්න අතරේ මං ඉතින් කට්ටියගේ වැඩවලට පුළුවන් විදිහට උදව් වුණා. ගෙවල් අස් කරාට පස්සේ නම් අපිට කරන්න කියලා ලොකුවට වැඩක් තිබුණේ නැහැ ඒ සතියේ කිරියම්මා දානේ වෙනකම්ම. ඉතින් මේ අනිත් දවස් ටික මෙන්න මේ විදිහට අපේ බිස්නස් එකේ වැඩත් එක්ක තමයි ගෙවුනේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ බිස්නස් එකට ඕන කරන ප්ලේන් ටී-ෂර්ට් අපෙන් අරගන්න. මේ ගැන විස්තර මං ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. කිරියම්මා දානෙට දවසකට කලින් අපි කැවිලි හදන්න පටන් ගත්තා. කැවිලි විදිහට අපි හැදුවේ මේ කැවුම්. කිරියම්මා දානේ වෙනුවෙන් අපි මේ කැවුම්, කිරි කෑලි, කිරිබත්, එතකොට කෙසෙල් තමා කිරියම්මා වරුන්ට දානයක් විදිහට දෙන්න හිතුවේ. සමහරු නම් කැවිලි 7ක්, පළතුරු 7ක් ඒ විදිහට පූජා කරනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි අපේ කිරියම්මා දානය දුන්නේ. එක එක පැතිවල මේ බබා වෙනුවෙන් කරන දේවල් වෙනස් වෙනවා. මං අහලා තියෙන විදිහට නම් නුවර පැත්තේ අය බබාව මාලිගාවට එක්කන් ගිහිල්ලා එයාව මාලිගාවට පූජා කරනවා කියලා අදාළ වත්පිළිවෙත් කරනවා. ඇත්තටම අපිත් මේ දේවල් කොහොමද කරන්න කියලා ඉතින් දන්නේ නැහැ. වැඩිහිටි අයගෙන් අහගෙන තමයි අපි මේ හැම දෙයක්ම අපේ බබා වෙනුවෙන් කරන්නේ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ කිරියම්මා දානේ දෙන්න කලින් දවසේ රැ. කිරියම්මලා වාඩි වෙලා ඉන්න තැනට උඩින් වියම් බැඳා. ඒ විදිහට වියම් බඳින්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි යාළ වෙනුවෙන් වියනක් බැඳා. ඉතින් මේ තියෙන්නේ කිරි කෑලි හදන්න අපි ලෑස්ති වුණ විදිහ. කැවුම් අපි කලින් දවසේ හදලා තියාගත්තට කිරි කෑලි අපි කිරියම්මා දානෙන් තියෙන දවසේ රෑ තමයි හැදුවේ. කිරිබතුත් එදාම තමයි හැදුවේ. මොකද ඒවා අපිට කලින් හදලා තියාගන්න බැහැනේ. මෙන්න මේ විදිහට අපි රෑට කාලා 9ට 10ට විතර තමයි ආයෙත් මේ විදිහට වැඩ පටන් ගත්තේ. කිරියම්මලාට මේ දේවල් පූජා කරනකම් අපිට මේව රස බලන්න හොඳ නෑ කියලා කියනවා. හදන කෙනාට නම් ඉතින් රහ කොහොමද කියලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් අයට නම් රස බලන්න බෑ. ඒ භාජන හොදන අපි විසික් කරන වතුර උනත් කිරියම්මා දාන ඉවර වෙනකම්ම විසික් කරන්න හොඳ නෑ කියලා කියනවා. මේ ඉන්නේ ඉතින් අපි දෙන්නට නම් ඉතින් කරන්න වැඩක් තිබුණෙම නැහැ. මට තිබුණේ ඉතින් මෙයාව බලාගෙන ඉන්න එක. එයාත් ඉතින් රෑ වෙනකම්ම හැරිලා හිටියා. එයාටත් ඉතින් නිින්දක් නැහැ. මොකද කට්ටිය වැඩ කරනවා, සද්ද ඇහෙනවා. ඒවත් එක්ක ඉතින් එයාත් නිදාගත්තේ නැහැ. ඔව් දැන් 11යි ගානනේ. ගාන්න. ඔව් තෙල් ටිකක් ගාඩ.
ඕනේ ඉතින් අපි කිරි කෑලිත් හදලා ඉවරයි. මේ වෙනකොට නම් ඇතුළේ වැඩ ඔක්කොම ඉවරයි. ඇතුළ කට්ටියට ඉඳ ගන්න ඕන දේවල් කරලා, එතකොට යාළට කෙසෙල් පොළ ඒ දේවල් ඔක්කොම මේවා කරලා අපිට තිබුණේ කිරිබත හදන්නයි කිරි කෑලි හදන්නයි විතරයි. ඒකෙනුත් අපි කිරි කෑලි හැදුවා. ඊට පස්සේ පාන්දර 4:00ට තමයි කිරි අම්මලා එනවා කියලා තිබුණේ. ඉතින් ඊට කලින් අපි කිරිබත හදා ගන්න ඕනේනේ. ඒ කිරිබත හදන්න අපි පාන්දර 2:00ට වගේ තමයි පටන් ගත්තේ. එදා රෑ නම් ඉතින් කට්ටියට නිින්දක් නැහැ. හැමෝම ඇහැරලා තමයි හිටියේ. බබා නම් ඒ වෙනකොට නිදි. මේ තියෙන්නේ අපි කිරිබත හදනවා. කිරිබත, එතකොට කිරි කෑලි මේ ඔක්කොම අප්පච්චි තමයි හැදුවේ. එතකොට අපේ සාලෙත් මේ විදිහට හරි ගස්සලා තමයි තිබුණේ. කිරි අම්මලාට ආවහම ඉඳ ගන්න, එයාලට ඒ අදාළවත් පිළිවෙත් කරන්න ඕන විදිහට අපේ සාලේ මේ විදිහට හදලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපි කිරිබත හදාගත්ත විදිහ. අම්මා, අප්පච්චි, නංගි, පුංචිලා මේ අය තමයි අපිට මේ වැඩේට උදව් කරේ. ඇත්තටම අපි දෙන්නට තනියම නම් මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ අයගේ උදව්වත් එක්ක තමයි බබා වෙනුවෙන් අපි මේ දේවල් කරේ. මේ නම් පාන්දර 4 ගානකට. එතකොට නම් ඒ කිරි අම්මලා එන්න ළඟයි. අර කිරි අම්මලා එනකොට එයාලා කවියක් කියනවා. පාර ළඟට ඇවිල්ලා කවියක් කියනවා. ඊට පස්සේ අපිත් එයාලට කවියක් කියලා තමයි ආරාධනා කරන්න ඕනේ. ඉතින් අපේ නංගි තමයි මේ කවිය කියන්න යන්නේ. ඒ දේවල් නම් මේ වීඩියෝ එකේ නැහැ. මොකද ඒ දේවල් වීඩියෝ කරගන්න තරම් අපිට ඒ වෙලාවේ මතකෙට ආවේ නැහැ. මොකද ඒ වැඩත් එක්ක හිටපු නිසා. මෙතනින් එහාට නම් ඉතින් හැමදේම වීඩියෝ කරගන්න බැරි වුණා. පුළුවන් විදිහට ඉතින් චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ දේවල් එක්ක අපි කොහොමද කිරි අම්මා දාන්න දෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. මේ නම් වැඩ ඔක්කොම ඉවර වෙලා එයාලා අපි හැමෝටම පිරිත් නූල් බැන්දා. ඉස්සලාම එයාලා කවියක් කියලා ඒ විදිහට පිළි අරගෙන එයාලගේ කකුල් සෝදලා තමයි අපි එයාලව ගේ ඇතුළට ගන්න. ඉතින් එයාලා කවි කියලා දානි පිළි අරගෙන ඒ අදාළවත් පිළිවෙත් ඔක්කොම කරලා මෙන්න මේ විදිහට ලස්සනට කවි කිව්වා. එතකොට නම් ඉතින් ෂෙව් බබාට ටිකක් අමාරුයි. එයා අඬනවා. එයාට නිදිමතේ තමයි ඔය ඉන්නේ. මොකද එයාත් ඒ වෙලාවේ ඉඳන්ම ඇහැරලා තමයි හිටියේ. කිරි අම්මලා ආව වෙලේ ඉඳන් මොකද එයාවත් අපි ළඟට ගන්න කිව්ව නිසා එයාවත් අරගෙන තමයි හිටියේ. කිරි අම්මා දානේ අදාළවත් පිළිවෙත් වෙන විදිහ මේ කිරි අම්මලාට ආරාධනා කරන්න ගියාම එයාලා අපිට කොහොමද වෙන්නේ කියලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ කිරි අම්මා දානේ ඉවර වෙලා එතනින් පස්සේ කිරි අම්මලා ගියාට පස්සේ අපිට කිරි මුට්ටියක් උතුරන්න කිව්වා. බාරේ උපදිනකොට උපදින්න අපිට කිරි මුට්ටියක් උතුරන්න කිව්වා. ඉතින් අපි ඒ නිසා කිරි මුට්ටියකුත් ඉතිරෙව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි බබා ඉපදෙන්නත් කලින් උනේ කිරි අම්මා දානේ. එයා ඉපදිලා මාස 3ක් ගියාට පස්සේ අපි ඔප්පු දුන්නේ. හිතට සතුටුයි ඉතින් මේ වගේ දෙයක් කරපු එක ගැන. ඉතින් මේ වැඩ ඔක්කොම ඉවර වෙලා ඒ වෙනකොට නම් අපිට හොඳටම නිදිමතයි. මොකද කලින් දවසේ ගන්නම බැරි වුණානේ. ඒ නිදා ගන්න කලින් ඉතින් අර තිබ්බ කැවිලි ඒ ඔක්කොම අපි අහල පහල කෙවල් වලට බෙදලා දෙන්න ගියා. එහෙනම් ඉතින් අදට මේ vlog එක ඉවරයි. තාම මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.